අපි ඉගෙන ගන්න යන්නේ උසස් පෙළ තුන්වෙනි පාඩම සංඛ්‍යා පද්ධති. මේ සංඛ්‍යා පද්ධති පාඩමෙන් උසස් පෙළට විශේෂම කියලා සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රශ්නයක් අහන්නේ නැහැ. හැබැයි මේ සංඛ්‍යා පද්ධති පාඩම ඉගෙන ගැනීමෙන් අපේ පාඩම් කිහිපයක් ඉතින් උසස් පෙළ පාඩම් කිහිපයකටම මේ දැනුම අවශ්‍යයි. සහ මේ දැනුම නිකන් සමහර ළමයි මේ පාඩම ගන්න නිකන් ඕ ලෙවල් වල තියම තමයි කියලා ගන්න. හැබැයි මේකේ ඊට වඩා ටිකක් ගැඹුරින් ගන්න ඕන. මොකද මේක ලේසියෙන් සුදු කර ගැනීම කරන්න පුළුවන් වුණොත් විතර මේ වැඩි හරියට කරගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් අර ඊළඟ පාඩම් වලට මේකේ උදව්ව ගන්න. මොකද අපේ උසස් පෙළදී කාලේ අත්‍යවශ්‍යයි. උසස් පෙළ ප්‍රශ්නයක් දුන්නාම ඒක පැය ගානක් කරන්න බෑ. මේ පාඩමේ අරමුණක් තමයි මෙතන මේ සංඛ්‍යා ටික ඉගෙන ගන්න එක විතරක් නෙමෙයි ඕ ලෙවල් වල තිබ්බ දේම ඉගෙන ගන්න එක නෙමෙයි. ඊට වඩා ගැඹුරට දෙයක් ඉගෙන ගන්න එකයි මෙතනින් අරමුණ වෙන්නේ. සහ මේක වේගයෙන් අපි මේ වැඩේ ඉවර කරගන්න ඕනේ. ඒත් මෙන්න මේ අරමුණුත් එක්ක තමයි මේ පාඩම ඉගෙන ගන්න යන්නේ. හරි. මොකක්ද මේ කියන්නේ? සංඛ්‍යා පද්ධතිය කියන්නේ මොකක්ද? මුලින්ම අපි ඔන්නෝක තේරුම් ගමු. ඔයගොල්ලෝ දැකලා ඇති මේ වෙනකොට ඔයගොල්ලෝ අගේ නිරූපණය කරන්න භාවිත කරන සංඛ්‍යා වර්ග දෙක මොනවද? පළවෙනිය තමයි මෙන්න මේ 1 2 3 4 5 6 කියලා එන කියනවා රෝමාරාවි සංකේතයන්. සාමාන්‍යයෙන් භාවිත කරන්නේ මේ භාෂා හින්දු ආරාවි. ඒතර ඊළඟ එක තමයි මෙන්න මේක. මේ රෝම ඉලක්කම්. ඒතර මෙන්න මේ සංකේත වර්ග දෙකෙන් මේ දෙකම සංඛ්‍යා පද්ධති වර්ග දෙක. මේ සංකේත පද්ධති දෙකෙන් සංඛ්‍යා පද්ධති වර්ග දෙකෙන් භාවිතා වෙන ක්‍රම දෙකක්. දැන් අපි ගත්තොත් විශේෂයෙන් මෙන්න මේ කියන විශේෂයෙන් මෙන්න මේ කියන ගත්තොත් රෝම ඉලක්කම් ගත්තොත් මේකේ පිළිවෙලක් නැහැ. කියන්නේ පිළිවෙලක් කියලා කියන්නේ යම් ක්‍රමවේදයක් නැහැ මේකේ අගේ වැඩි කරන්නේ. මේගොල්ලෝ විශේෂ සංකේත සෙට් එකක් තියාගෙන එකට මේකයි අපට කලින් එක 4 4ට විශේෂ එකක් 10ට කලින් එක 9. ඒ වගේ මේගොල්ලෝ විශේෂ සංකේත එකක් තියාගෙන ඉන්නේ. ඒ සංකේත අනුව තමයි මේ සංඛ්‍යා පද්ධති නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි අපි දන්න යාළුවා මෙන්න මේ ඉලක්කම් වලදී එහෙම නෙමෙයි. මේ ඉලක්කම් වලදී භාවිතා කරන සංකේත තමයි බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම්. උච්චාරණය. හැබැයි මෙයාගේම නෑ. i කියන්නේ 1 5කට v 10ට x ඔන්න වගේ මේක විවිධ සංකේතයන් මේ වෙලෙදි පාවිච්චි කරනවා. හැබැයි මෙතනදී එහෙම නෑ. මෙතනදී බිඳුවේ සිට 9 දක්වා සංකේත 10ක් ඕනෑම තරම් අගයක් නිරූපණයට භාවිත කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ සංඛ්‍යා පද්ධතිය තමයි අපිට වැදගත් සාප්තන්නේ කියලා. ඉතින් මේ සංඛ්‍යා පද්ධතියත් එක්ක තමයි අපි වැඩ කරන්නේ. මේ සංඛ්‍යා පද්ධතිය
දැන් දශමී සංඛ්‍යා පද්ධතියෙන් කරන කාර්යය තමයි සංඛ්‍යාවක් නිරූපණය කරන. ඒ සංඛ්‍යාවෙන් මොකද කරන්නේ? යම් අගයක් නිරූපණය කරලා තියෙන එක තමයි මේකෙදි කරන්නේ. මෙන්න මේ සංඛ්‍යා පද්ධතියක මූලික අරමුණ තමයි යම් අගයක් නිරූපණය කරන මේ සංඛ්‍යාවක් මගින්. ඒතර සංඛ්‍යා පද්ධතියක් කියන එක අපි හිතුවා. යම් අගයක් නිරූපණයට යොදා ගන්නා සංකේත සමූහයකට අපි කියනවා ඒකද සංඛ්‍යා පද්ධතියක් කියලා. ඒතර මෙන්න මේක අපි නිර්වචනයක් තියෙනවා. සංඛ්‍යා පද්ධතිය යනු යම් අගයන් වූ වටිනාකම් නිරූපණය කරන සංකේත කුලකය. මෙන්න මම කියවේ මේවා ස්ථානීය සහිත සහ රහිත පද්ධතිය වර්ග දෙකකි. ස්ථානීයගේ සහිත පද්ධතිය තමයි මේ අපි කතා රහිත පද්ධති මොනවද? රෝම ඉලක්කම් ආදී දේ තමයි ස්ථානීයගේ රහිත සංඛ්‍යා පද්ධති කියලා කලකනවා. ඒතර මේ අපේ වැඩි උසස් පෙළ ඕන් සංඛ්‍යා පද්ධති මේක සාමාන්‍ය පෙළ තියෙන්නේ. ඒතර මේ සංඛ්‍යා පද්ධතිය අතර මොනවද මුලින්ම තියෙනවා? පළවෙනිය තමයි දීමේ සංඛ්‍යා පද්ධතිය. එතන මේ දීමේ සංඛ්‍යා පද්ධතියෙන් සංකේත දෙකක් තියෙනවා. බිංදුව සහ එක. මේකේ සංඛ්‍යා දෙකයි බිංදුව සහ එක. තව දෙයක් මෙතනදී කල්පනා කරමු. මේ සංඛ්‍යා පද්ධති අතර විතරද තියෙන්නේ? නෑ. මේ වුණතරම් සංඛ්‍යා පද්ධති තියෙනවා. හැබැයි මේ IT වල නැත්නම් පරිගණකයේ සමග වැඩ කරද්දී ඊට වැදගත්ම වෙන සංඛ්‍යා පද්ධතීන් හතරක් විතර අපි මේ කතා කරන්නේ. ඒකේ පළවෙනි වැදගත්ම එක තමයි දීමේ. ඇයි? අපේ පරිගණකයට තේරෙන්නේ 0 සහ 1 කියන සංකේත දෙක විතරයි. මේකත් ඇත්තටම තේරෙන්නේ මේ දීම් මෙයාට වෝල්ට් එක මට්ටම් දෙකක්. කරන්ට් එකේ ඇති නැති බව. මෙන්න මේ ආකාරයට ඇති නැති බව තමයි වෝල්ට් එක තමයි තේරෙන්නේ. මෙන්න මේකේ ඉහළ මට්ටමේ එකයි පල්ලෙහා මට්ටම බිඳුවයි කියලා අපි තේරුම් ගන්න හදලා දීලා තියෙන එක තමයි මෙයා දීමේ සංඛ්‍යා මෙයාට තේරෙනවා කියලා කියන්නේ. එහෙම නැතු දීමේ ඉලක්කම් තේරෙන්නේ නැහැ. මේ අනුව පරිගණකයේ මූලිකම සරලම ඒකකයේ ලෙස අපිට සැලකන්න පුළුවන්. මැෂින් ලැන්ග්වේජ් එක කියලා කියන මේකට 0 සහ 1 නැත්නම් බිංදුව සහ එකට තමයි මේ කියන්නේ. එතන මේ ද්විමීය සංඛ්‍යා පද්ධතිය පිළිබඳ අපි ඉගෙන ගන්නවා. සහ මේක වැදගත් වෙනවා ඉදිරි ගණන් වලදී. ඊළඟට අෂ්ටමීය සංඛ්‍යා පද්ධතිය. මේක අෂ්ටමීය සංඛ්‍යා පද්ධතියක් කියන්නේ බිංදුවේ සිට හත දක්වා ඉලක්ක. බිංදුවෙන් හත වෙනකන් තියෙන ඉලක්කම් වලට තමයි අෂ්ටමීය සංඛ්‍යා පද්ධතියක් කියන්නේ. ඒකට මේ බලන්නකො මේකේ ලක්ෂණයක් තියෙනවා. ඔයගොල්ලන්ට මේක අල්ලගන්න පුළුවන්. සංකේත දෙකයි පාදය මේ සලකනවා. දැන් අපි දන්න සංඛ්‍යා පද්ධති 10 සංඛ්‍යා පද්ධති. ඒතර මෙන්න මේකේ සංකේත දෙකක් තියෙනවා. ඒක දෙකේ පාදේ. සංකේත 8ක් තියෙනවා 8 පාදේ. ඊළඟ තියෙනවා සංකේත 10ක් 10 සංඛ්‍යා පද්ධතිය. අන්න ඒ 10 සංඛ්‍යා පද්ධතියට අපි කියනවා කවුරු කියලාද? දශමය සංඛ්‍යා පද්ධතිය. දෙසිම. ඒක අපි දන්නවා බිංදුවේ ඉඳන් 9 දක්වා සංකේත 10ක් තියෙනවා. ඊළඟ එක්කෙනා තමයි ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය. එතනදී ඉලක්කම් වලින් අපිට ගන්න පුළුවන් උනේ බිංදුවේ ඉඳන් 9 දක්වා. ඉතින් එහාට නොමැති බැවින් මොකද කරේ? ඉංග්‍රීසි අක්ෂර වලින් කැපිටල් A වලින් ඉඳන් කැපිටල් F දක්වා මේගොල්ලෝ සංකේත ලබා ගත්තා. ඒකට කලින්
දන්න දශමී සංඛ්‍යා පද්ධතියේ තියෙන බිංදුව ඉඳන් 9 දක්වාම ඇවිල්ලා තව 6 දෙනෙක් එකතු වුණා මොනවද කැපිටල් ඉංග්‍රීසි අක්ෂර. මොකක්ද මේ දශමීය සංඛ්‍යා පද්ධතිය? අපි මුලින්ම දශමීය සංඛ්‍යා පද්ධතිය තේරුම් ගමු. දශමීය සංඛ්‍යා පද්ධතිය දන්නේ නැහැ. මොකද අපි දන්න දේෙන් ඉගෙන ගන්න එක වැඩි ලේසි. මේක 1345. මෙන්න මෙහෙම සංඛ්‍යාවක් අපි පොඩි කාලේ ඉගෙන ගත්තා. මෙන්න මෙතනදී පොඩි කාලේ අපි ඉගෙන ගත්තා මෙන්න මේගොල්ලොන්ට නම් ස්ථානීයගේ. මොකද්ද අපි මෙන්න මෙතන ස්ථානයේගේ එක ස්ථානය. මෙයා දස ස්ථානය. මෙයා සිය ස්ථානය. මෙයා 1000. මොනවද මේ එක ස්ථානයේ දස ස්ථානයේ සිය ස්ථානයේ කියලා මේ කිව්වේ. මේ පොඩි කාලේදී ඉතින් අර එනේ ඇඩ්වාන්ස් කිව්වොත් ළමයෙක්ට තේරුම් ගන්න බෑනේ. අත දෙකේ තුනේ වගේ මේක උගන්වද්දී ඒක මේ ළමයි 10 බිංදුවෙනි බලය 10 පළවෙනි බලය කියනවා තේරෙන්නේ. මේගොල්ලෝ මොකද කරේ? ඒක අපිට එක ස්ථානයේ සරල දසස්ථානයේ සියස්ථානයේ ඒ වගේ සරලවම මේක හැබැයි මෙන්න මෙතන තිබිලා තියෙන්නේ අර පාදය. මේ සංඛ්‍යාවේ පාදය තමයි 10 පාදය. ඒතර මේ 10 පාදයේ බිංදුවෙනි බලය තමයි 1. 10 පාදයේ පළවෙනි බලය තමයි 10. 10 පාදයේ දෙවෙනි බලය තමයි 100. 10 පාදයේ තුන්වෙනි බලය තමයි 1000. ඒතර මේ ඇත්තටම මේක වෙලා තියෙන්නේ මොකද්ද? මේ ස්ථාන අගයක් කියලා කියන්නේ ඒ පාදයට තියාගන්න පුළුවන් ඒ මට්ටමේ තියාගන්න පුළුවන් අගයන්ට කියන නම. මෙන්න මේ ස්ථානයේ තමයි 10 බිංදුවෙනි බලය නැත්නම් අපි කියනවා එකේ ගොඩවල් ටික තමයි මේ තියන්නේ. ඒක 10 බිංදුව නැත්නම් අපි පොඩි කාලේ එකක්. මෙයාගේ අගේ තියන් ඉන්නේ 10 ගොඩවල්. එතකොට එයාට වෙන දස ස්ථාන. ඉතින් මේ වගේ පිට විවිධ සංඛ්‍යා පද්ධතීන් තුල ඔය ලක්ෂණේ තියෙනවා. පළවෙනි මුල් දෙක මේ සංඛ්‍යා පද්ධතියක් හැදෙන ආකාරය අපිට කොහොමද සංඛ්‍යා පද්ධතියක් හැදෙන්නේ? බිංදුවෙන් පටන් ගන්නවා. 1 2 3 4 5 6 7 8 9 කියලා ඔන්න මේක වැඩි වෙවි යනවා. දැන් ඔන්න 9ට පස්සේ මේ සංඛ්‍යා පද්ධතියට ගන්න පුළුවන් උපරිම අගයට ඇවිල්ලා. ඒ කියන්නේ බිංදුවේ ඉඳන් 9 දක්වා සංකේත උපරිම මට්ටමට ආවා. එහෙනම් මෙයා මොකද කරන්නේ? මෙන්න මේ මට්ටම බිංදුව කරනවා ඉස්සරහට එකක්. ඒ කියන්නේ මෙයා උපරිමයට ආවම එයා ආයෙ මුලට යනවා. ඒක ඉස්සරහට යවන එකකින් වැඩි කරන ඉස්සර. හරි. දැන් ඔන්න ඔහොම වෙනවා 19 දක්වා. ආයෙසරයක් මොකද වෙන්නේ? මෙයාගේ උපරිමේ. එහෙනම් මෙයා බිංදුව වෙනවා ඉස්සරහට එකක් යනවා 20යි. ඔය වගේ යනවා 29ට පස්සේ 30 30ට පස්සේ 31 32 33 කියලා 39 දක්වා 40. ඔන්න ඔය වගේ ගිහින් 99ට එන. දැන් මෙයාගේ උපරිමේ හින්දා මෙයා බිංදුව කරනවා ඉස්සරහට එක එයාත් උපරිමේ. එහෙනම් එයා මොකද කරන්නේ? එයාත් බිංදුවට යනවා. එයාට ඉස්සරහ එක්කිනා ඉතින් ඔන්න ඔය හැඩය තමයි මේ සංඛ්‍යා පද්ධතියක තියෙන්නේ. ඒ සංඛ්‍යා පද්ධතියක තියෙන සංකේත සමූහයක් තියෙනවා. ඒ සමූහයට දරා ගන්න පුළුවන් උපරිම සංකේත ගණනක් තියෙනවා. දැන් ඔන්න බලන්නකෝ. ද්විමීය සංඛ්‍යා පද්ධතිය හැදුණු විදිහත් හිතන්න පුළුවන්. කොහොමද? එයාගේ තියෙන සංකේත දෙකයි. බිංදුවයි එකයි.
එතනින් එහාට පුළුවන් බෑ එනම් මොකද කරන්නේ මෙයා බිඳුව වෙනවා ඉස්සරහට එකක් යනවා හරි දැන් ඊළඟ මොකද වෙන්නේ මෙයා එකයි මෙයා එක වෙන්න පුළුවන් එහෙනම් එක වෙන්න දැන් ආයෙ පුළුවන්ද බෑ එහෙනම් මොකද කරන්නේ මෙයා බිඳුව වෙනවා ඉස්සරහට යනවා එයාගේ උපරිමය එයාත් බිඳුව වෙනවා ඉස්සරහට යනවා අන්න බලන්න හැටි දැන් ඊළඟ මොකද වෙන්නේ මොන ආයතරයක් මෙයා එක වෙනවා එච්චරයි යාගේ උපරිමය එක එක බිඳුව වෙනවා එක වෙනවා හරි දැන් මොකද වෙන්නේ මෙයාගේ උපරිමය ඉස්සරහට යනවා එයාගේ උපරිමය ඉස්සරහට යනවා එයාගේ උපරිමය තව එකක් ඉස්සරහට යනවා උන් ඔය ආකාරයට තමයි ද්විමේ සංඛ්‍යා පද්ධතිය නිර්මාණය කරන්නේ මෙන්න මේ ආකාරයට සංඛ්‍යා පද්ධතියින්ගේ ක්‍රියාකාරීත්වය අපි තේරුම් ගන්න මෙන්න මේක තේරුම් ගත්තොත් ඊළඟ වෙලට ලේසි හරි අපි දැන් ඊළඟ කොටස තමයි මේ සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය මෙතනදී අපි ද්විමේ කියන්නේ බයිනරි අෂ්ටමේ කියන්නේ octal, දශමය කියන්නේ ඩෙසිමල් ෂඩ් දශමය හෙක්සාඩෙසිමල් මුලින්ම අපි ඉගෙන ගන්න මෙන්න මේ දශමයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා වෙනත් ඕනම සංඛ්‍යා පද්ධතියකට හරවුණා yes මෙන්න මෙහෙම කරගන්න 40 40 කියන දශමයේ සංඛ්‍යාව මෙයා වෙනත් ඕනම සංඛ්‍යා පද්ධතියකට හරවන්න ඕනේ මොකද කරන්න ඕනේ මෙයා බෙදන්න ඕන හරවන්න ඕන සංඛ්‍යා පද්ධතියේ පාදේ මුන් ද්විමේට හරවන්න ඕන නම් දෙකෙන් අෂ්ටමයට හරවන්න ඕන නම් කියන්නේ බෙදන්නේ 8යි ෂඩ් දශමයට හරවන්න ඕන නම් කියන්නේ බෙදන්නේ 16යි නිකම් මෙහෙම බෙදලා ඉඳලා හරියන්නේ නැහැ මේක මොකද කරන්න ඕන බෙදලා එන සංඛ්‍යාව 20යි ඉතිරි ප්‍රමාණය ඉස්සරෙන් දාන්න ඉතිරි නැහැ නැවතත් මේ වැඩේ කරනවා දෙකෙන් බෙදෙනවා 20 10 දෙකෙන් බෙදුනාම 10යි ඉතිරි නැහැ 10 දෙකෙන් බෙදෙනවා මේක කරගෙන යන නිරන්තරයෙන් මේක මෙන්න මෙතන තියෙන පාදයට වඩා කුඩා සංඛ්‍යාවක් වෙනකම් මේ වැඩේ මෙතන ඉතිරි බිඳුවයි 5 දෙකෙන් බෙදෙනවා මොකද වෙන්නේ දෙකයි ඉතිරි එක තැනක් ඉතිරි 5 දෙකෙන් බෙදෙනවා එකයි ඉතිරි නෑ මේක ඕනම් මෙතනින් නැවත්තන්න පුළුවන් මෙතනින් නැවතුම් මෙන්න මෙතන ඉඳන් මෙහෙම ඉහළට අපි ලියන්න සමහර කට්ටිය ඕලෙවල් පුරුදු වෙලා තියෙනවා මේක තව පියවරක් කරන්න එහෙම ඉගෙනගෙන තියෙනවා නම් මෙතනින් නවත්තන්න තව පියවරක් යන්න ඒක පටල ගන්නවා වගේ නම් මෙතනින් නැවතුවත් තමයි මොකද මට ඒක බෙදලා පටල ගන්න අවස්ථාවක් තියෙනවා මෙතනින් නැවතුවොත් මෙහි ඉඳන් යනවා නැත්නම් මෙන්න මෙහෙමයි කරන්න එක කරලා පෙන්නන්නම් ආයසරයක් මෙයා බෙදනවා කීයෙන්ද දෙකෙන් එකට දෙකේ වනේ ඉතිරි එකයි දැන් මොකද කරන්නේ දැන් මෙන්න මේක පහළ සිට ඉහළට ගියන් යන්නේ එතකොට මෙන්න මෙයා 40 කියන එක්කෙනාගේ ද්විමේ සංඛ්‍යාව වෙන්නේ 1.1.1 අන්න අපි දානවා පාදේ කීයද 2 මෙන්න මේ ආකාරයට තමයි ද්විමේ සංඛ්‍යාව බවට පත් කරන්නේ හරි මොන දැන් අෂ්ටමය කරනවා 40 බෙදෙනවා 8න් කීයද 40ට 8 ඒවා
අටවරක් 40 ඉතිරි තියෙනවද නෑ එනම් බිඳුව දැන් ඔන්න අර කිව්ව ක්‍රමයට ගියොත් ආයෙසට බෙදෙනවා 5 8 ඒව නැහැනේ ඉතිරි 5 එහෙනම් ඔන්න පිළියනවා 50 8 පාදේ මේක 40ට 16 දෙකයි ඉතිරි 10 වර දෙක 32යි 40න් 32ක් අඩු වුණාම කීයද 8යි 8 කියලා සංකේතයක් තියෙනවද ඔව් එහෙනම් ඔන්න දැන් මම මෙතනින් නැවතුවොත් කොහොමද කරන්නේ මෙහෙම ලියන් යන්න ඕනේ දැන් මෙතන මේක විතරයි තියෙන්නේ එහෙනම් ඔන්න අපි ලියනවා 28යි 16 පාදේ හැබැයි මෙන්න මේ 16 පාදයෙන් කරන සංඛ්‍යාවල පොඩ්ඩක් සිහියෙන් කරන්න ඕන තැනක් වෙනවා මෙන්න මේ වගේ 45 16 පාදයට හරවන්නේ දැන් මොකද වෙන්නේ 45ට 16 කීයද ඉස්සෙල්ලා වගේම 2යි 16 වරක් 2 32යි 45න් 32ක් අඩු කරාම කීයද 3යි 1යි 13යි දැන් මේකෙදි 2යි 13යි කියලා ලියන්න බෑ මේක වැරදි එයා වෙනුවටයි 13 කියලා සංකේතයක් ශබ්දශමී වල නැහැ එයා වෙනුවට ලියන්න ඕන මොකද්ද 2යි මෙන්න මේ 13 වෙනුවට ලියන්න ඕනේ එයාට අනුරූප ඉංග්‍රීසි ඒකට මොකද කරන්න ඕන ඔයගොල්ලෝ වෙනම ලියාගන්න ඒ කියන්නේ මොකද්ද B C D E F කියන අය දිහා බලන්න A කියන්නේ 10යි B කියන්නේ 11යි C කියන්නේ 12යි D කියන්නේ 13යි 14යි එනම් මේ 13 කියන්නේ කීයද D ට මේ 13 පාවිච්චි කරන්න බෑ අපිට කවුද පාවිච්චි කරන්න පුළුවන් D එනම් ඔන්න 2යි 10 ඉතින් ඔන්න ඔයගොල්ලන්ට මේක මොනවා හරි නොතේරෙන තැනක් තියෙනවා අන්න පුළුවන් නැත්නම් පොඩි ප්‍රශ්න ටිකක් දෙන්න මෙන්න මේ ප්‍රශ්න ටික කරන්න පොලිස් අය දීමේ අෂ්ටමය ෂඩ්දසම 94 178 295 මෙන්න මේ සංඛ්‍යා 4 වේගෙන් දීමේ අෂ්ටමය ෂඩ්දසමය මෙතනයි මේක එකට මේ දන්න එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේක උත්තර ලියලා මේ සාකච්ඡාවට උත්තර විතරක් කරලා දෙනවා. එතකොට දැන් මෙන්න මේ 46 කියන සංඛ්‍යාව දීමේට හැරෙව්වහම මොකද එන්නේ 101
101 උණුයි සංඛ්‍යාව තමයි මෙයාව පැහැරුවා මෙන්නේ. එතකොට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න අපි ඒක සාකච්ඡාවට ලක් කරමු. නැදීමේ සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාව වෙන්නේ 5යි 5යි 8 පාදේ ෂඩ්දශමය සංඛ්‍යාව 2යි දී 16 පාදේ. එතකොට මේ 94 මොනවා හරි මේ උඩ එකේ ගැටලු තියෙනවා නම් අහන්න. ඈ. 94 දීමේ කරහම 1.1 එකයි බිංදුවයි එකේ හතරයි බිංදුව. ඔය තමයි දීමේ සංඛ්‍යාව වෙන්නේ. අෂ්ටමය සංඛ්‍යාව 136යි 8 පාදේ ෂඩ්දශමය සංඛ්‍යාව 5යි 16 පාදේ. මේකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. 178 දීමේ සංඛ්‍යාව වෙන්නේ 1 1 0.1 අෂ්ටමය සංඛ්‍යාව 262යි 8 පාදේ ෂඩ්දශමය සංඛ්‍යාව B2 295 ඊළඟට එතකොට මේකේ ද්විමේ සංඛ්‍යාව තමයි 1.0.0.1 අෂ්ටමය සංඛ්‍යාව 4යි 8 පාදේ ෂඩ්දශමය සංඛ්‍යාව 127යි 8 16 පාදේ ෂඩ්දශමය සංඛ්‍යාව 127යි 16 පාදේ. එතකොට ඔන්න මේ සංඛ්‍යා දීමට හැරෙනවා. අෂ්ටමයට හැරෙව්වා ෂඩ්දශමයට හැරෙව්වා. එතකොට මේ දශමය සංඛ්‍යාවක් වෙනත් ඕනම සංඛ්‍යා පද්ධතියකට පළවෙනි දේ ඉගෙන ගන්න. ඊළඟට වැදගත් මෙන්න මේක. එතකොට ඊළඟ එකේදී දැන් අපි අනෙක් සංඛ්‍යා පද්ධති ඒ කියන්නේ ද්විමය අෂ්ටමය ෂඩ්දශමය කියන අය දශමයට හරවන්නේ. එතකොට මෙන්න මේ තුන් දෙනා දශමයට හරවන ආකාරය. මේකෙදි තියෙනවා අර අපි කලින් කතා කරා වගේ මුලින්ම කතා කරා වගේ ස්ථානයක්. ඒකට ඔන්න දීමේ අගේ මේක මෙන්න අෂ්ටමයාගේ මෙන්න ෂඩ්දශමයාගේ මේ අගයන් වල ස්ථානය අගේ මුලින්ම හොයාගන්න ඕන. කොහොමද ස්ථානය අගය යන්නේ? දෙකේ බිංදුවෙනි බලය දෙකේ පළවෙනි බලය දෙකේ දෙවෙනි බලය දෙකේ තුන දෙකේ හත. මෙන්න මෙතනදී ඕන වෙනවා මේ අපි ඉගෙන ගන්න අර වේගවත් ක්‍රම. ඒත් මේකදී ඔයගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි මෙන්න මේ අගයන් ටික වේගෙන් කියන්න පුළුවන් වෙන්න ඕන.
එක දෙක හතර අට දාසය තිස් දෙක හැට හතර 128 256 512 1024 2024 4000 ඔන්න ඔය අගයන් ටික වේගෙන් කියන්න පුළුවන් වෙනවා. 1 2 3 4 5 6 256 512 1024 4009. මොකද ඔය අගයන් ටික තියෙනවා නම් ආය අනේ දෙකේ බිඳුවගේ හද හද ඉන්න ඕනේ නැහැ. මේක වේගෙන් ලියාගෙන යන්න පුළුවන් අපිට අර දැන. එතකොට සහ මේක දෙකේ බල දන්නවනම් අය 8 16 බල පාඩම් කරන්න දෙයක් නැහැ. ඒක නිකම්ම මෙතන ගන්න පුළුවන්. මොන බලන්න කරන විදිහ. දැන් ඔන්න ඉතින් ඔන්න දෙකේ බල ටික 1 2 4 8 16 කියලා ලිව්වා. දැන් ඉතින් ආය බිඳුවෙන් ගුණ කර කර දැන් මේ සංඛ්‍යාව මොකද කරන්න ඕනේ? එම ස්ථානයගේ දැන් ගැලිව්වා. ස්ථානයගේ එම ස්ථානයේ ඇති සංඛ්‍යාවෙන් ගුණ කර ඒවාහි අයික්‍ය ගන්න. දැන් ගුණ කරන්න යද්දි බිඳුවෙන් ගුණ කරාම අගයක් එනවද නැහැ? එහෙනම් හොඳයි. එහෙනම් අපි බිඳුවේව ගුණ කරන එක අත්‍යවශ්‍ය නැහැ. එතකොට මොකද කරන්නේ? ඉතින් එකෙන් ගුණ කරාම මේකනේ. එහෙනම් මෙන්න මෙතෙන්දි උපක්‍රමශීලී වෙන්න. එක තියෙන තැන්වල ස්ථානයගේ විතරක් එකතු කරගෙන යන්න. දෙක හතර 16 කියද 16යි 4යි 20යි 2යි 20. ඊළඟ එක මෙන්න මේ අෂ්ටමයේ අය කොහොමද හොයාගන්න කියන එක උන්වහන්සේ ද්විමේ අය දන්නවනම් අෂ්ටමයේ අයත් හොයාගන්න පුළුවන් ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය එකයි දැන් 8 බිඳුවෙනි බලයත් එකයි ඊළට ඇඟිලි මෙහෙ අතේ ඇඟිලි මෙහෙම දිගහැර ගන්න ඊළඟට අර දෙකේ වල ටික කියාති ඇඟිලි නම දැන් එක කිව්වනේ දෙක හතර අට බලන්න අට අටේ පළවෙනි බලය අටයිනේ. එතකොට තුන්වෙනියට හම්බ වෙන්නේ මෙන්න අටේ බලය. එතකොට ඔන්න එහෙනම් අපි ලියනවා ඔන්න ඊළඟ අටේ බලය අටයි. ඊට පස්සේ ආය ඇඟිලි දිග හරිය. ඔන්න ආයසරය 16 32ට අන්න තුන්වෙනිට එනවා ඊළඟ දෙකේ බලය. 64. ආය දිග හරිය. 128 256 512. තුන්වෙනිට එන්නේ දෙකේ බලය. ආය අත දිග හරිය. 1024 2048 4090 තුන්වෙනියට එනවා ඊළඟ දෙකේ අටේ බලය. පැහැදිලිද මේ කිව්වේ? ওই වගේමයි දීමේ සහ ෂඩ්දශමය අතරත් තියෙන සම්බන්ධය. ඒක තමයි හතරේ කොට. දැන් මෙතන මම ඒ දෙකේ බල ටිකක් ලියුවොත් එකෙන් පටන් ගන්න. ඔන්න අත දිග හැරියා. දෙක හතර අට 16 අන්න හතරවෙනිට එනවා ඊළඟ 16 වෙනි බලය 16. 32 ආයෙ දිග හැරෙනවා. දැන් එක කියලා ඉවරන ගමන් දිග හැරෙනවා. 32 64 128 256 16 වර්ගයේ 256 6යි. අනේ ආයෙ දිග හැරියා. 512 1080 2040 4096 එනම් 4096. මෙන්න මේ දෙකේ බලවලින් අපිට පුළුවන් අෂ්ටමය සහ ෂඩ්දශමයේ බල ටික හොයාගන්න.
මේ පැටර්න් එක try කරන්න. මේ පැටර්න් එක පුරුදු වෙන්න. හැබැයි අවශ්‍යයි දෙකේ බල ටික ඕන. ඒක ඔළුවේ තියාගෙන ඉන්න. එතකොට තමයි අපිට ගාන වේගයෙන් හදාගෙන යන්න පුළුවන්. හරි දැන් ඔන්න. ඉතින් ಗುಣ කරන එක ಗುಣ කළාම දාමු ලේසි වුණා. එක්වරක් තුන. කීයද? 3යි. 8වරක් 2 16යි. එක්වරක් 64 64යි. 64 වරක් 1 64යි. 64යි 16යි කීයද? 70යි 80යි 83යි. නම් ඔන්න දශම සංඛ්‍යා. මේකට අපි 10 පාදේ කියලා දාන්න අවශ්‍ය නැහැ. මෙතන පොදුවේ 10 තමයි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සංඛ්‍යා පද්ධතිය. එතකොට 10 පාදේ කියන එක අත්‍යවශ්‍ය නැහැ. ඊළඟට අන්තිම ප්‍රශ්නයේදී ඒ කියන්නේ කීයද? අද කියලා එකයි කියලා ලියන්න බෑ. එයාගේ අගේ ගන්න. කියලා කිව්වේ 10. 10 වරක් එක කියන්නේ මොකද්ද? 10යි. බිංදුවරක් එක ඉතින් වැඩක් නැහැ. බිංදුවයිනේ. එක්වරක් 256 256 එහෙනම් මොකද මෙතන එන්නේ? 266යි. ඔන්න අපි 10 පාදයට හැරෙමු. ඉතින් මෙන්න මේ ආකාරයට වෙනත් ඕනම සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යාව දශමයට හරවන්න පුළුවන්. මොකද කරන්නේ ස්ථානයක ගත්තා. එමේ ස්ථානයකින් එimhe ස්ථානයේ ඇති සංඛ්‍යාවෙන් ගුණ කරන්නයි තියෙන්නේ. පැහැදිලිද මේ කියන එක? එතකොට අපිට හම්බ වෙන මොකද්ද? දශම සංඛ්‍යාව. ඔන්න මේකෙන් අභ්‍යාසයක් දෙන්න. පළවෙනි එක මේ දශමයට හරවන්න. මෙන්න මේ සංඛ්‍යා එක දශමයට හරවන්න තමයි තියෙන්නේ. ටයිම් එක අරගෙන ඒක කරන්න. ඔන්න පළවෙනි එකට එන උත්තරය තමයි 109. ට මේකේ 1 2 4 8 16 32 64 කියලා ලිව්වා. මේ දෙක එකතු කරගත්තාම අපිට එනවා 109ක්. ඊළඟට තියෙනවා 1034යි 8 පාදයි. මෙතන අපිට එනවා 1 8 64 512 කියලා. මෙන්න මෙතන එනවා ටෝටල් එක 540. ඊළඟට මෙන්න 5යි 5යි AB කියන එකට එනවා 1 16 256. 256 වරක් පහ බලන්න. ඒ 16 වරක් 10 බලන්න 160යි. එක්වරක් B කියන්නේ 11න් ගුණ කරන්න ඕනේ. එතකොට මෙන්න මේකේ ටෝටල් එක එනවා 1451 කියලා. මෙන්න මේ විදිහට තමයි
මේකේ උත්තරේ අපි පළවෙනි කොටසින් මෙන්න මේ දේ තමයි ඉගෙන ගන්න. ඒතර අපි අද ඉගෙන ගත්ත මොකද්ද? දශමය සංඛ්‍යාවක් වෙනත් තුන්ම සංඛ්‍යා පද්ධති හරවන එකයි වෙනත් තුන්ම සංඛ්‍යා පද්ධතික සංඛ්‍යාවක් දශමයට හරවන එකයි. ඊළඟ දවසේ අපි ඊළඟ කොටසට යනවා.